ඔන්න හතරවෙනි පාඩමේ දෙවෙනි ව්‍යාකරණය ල් රල් දාගන්නයි හදන්නේ. ල් රල්. ඔන්න මං ඉස්සෙල්ලා ව්‍යාකරණය කියලා දෙද්දි මං ඔයාලට කිව්වා මේ ල් රල් දාන විදිහ මං කියලා දෙන්නම් කියලා. ඔන්න දැන් බලා ගන්න මෙන්න මේ ල් රල් දාගන්නේ කොහොමද කියලා. ල් රල් කියලා තමයි මේක කියවෙන්නේ. ඒක දාන්නේ ල් රල් තමයි දාගන්න හදන්නේ. මේක දාන්නේ කර්මයකට. කර්මපදයේ අවසාන අකුර හල් නම් කර්මපදයේ අවසාන අකුර හල් කිරීමක් නම් ල් දාගන්නවා. හල් නොවේ නම් රල් දාගන්නවා. පැහැදිලිද? කර්මපදයේ අවසාන අකුර හල් නම් ල් දාගන්නවා. හල් නොවේ නම් රල් දාගන්නවා. අපි උදාහරණ කිහිපයක් බලමුද? වාක්‍යයක් ගමු. මම බත් කනවා. මම බත් කනවා. ඔන්න ගත්ත වාක්‍යයක්. එතකොට මෙතන මම වෙද්දි චොනන් උක්තයකට අන්නන් දාගත්තා. මෙතන බත් කනවා කියන එක බත් කියන එක තමයි මේකේ කර්මපදය. නැත්තම් මේකේ නාමපදය තමයි මේ බත් නැත්තම් පබ් කියන වචනේ. එතකොට මෙතනට තමයි මේ ල් රල් දෙකෙන් එකක් දාගන්නේ. මෙතන හල් කිරීමක් තියෙනවනේ. ඒ නිසා මෙතනට ල් දාගන්නවා. පබල් කනවට කියන්නේ මොක්තා කියලා. ඒක සාමාන්‍ය ස්වරූපයට හරව ගන්නා වර්තමාන කාල මොගෝයෝ. ඔන්න ඔය විදිහටයි මේක ලියවෙන්නේ. චොනන් පබල් මොගෝයෝ. මම බත් කනවා. ඔන්න දැක්කනේ දාගත්ත විදිහ නාමපදයට ල් රල් දාගත්ත විදිහ දැක්කද? පබ් කියන තැනට ල් ආපු විදිහ මම කියලා දෙන්නම් කිව්වනේ. ඔන්න ඔය විදිහට තමයි එතනට ල් රල් දෙන්නේ. ඊගාවට තව උදාහරණයක් බලමු. මල්ලි පොත පාඩම් කරනවා. මල්ලි පොත පාඩම් කරනවා. මල්ලිට මොකද්ද කියන්නේ? තොන්සෙන් මෙතනට අන්නන් දාගන්න ඕනනේ. හල් කිරීමක් තියෙන්නේ. නිසා අන් දාගන්නවා. පොතට මොකද්ද කියන්නේ? චෙක් කියලානේ. එතකොට මෙන්න මේ චෙක් කියන තැනට තමයි ල් රල් දාගන්න ඕනේ. නාමපදයටනේ දාගන්න ඕන. එතකොට මෙතන නාමපදය වෙන්නේ චෙක්. චෙක් කියන තැනට හල් කිරීමක් තියෙන නිසා මෙතනට ල් දාගන්නවා. පාඩම් කරනාට කියන්නේ කොම්බු හදා කියලානේ. එතකොට හදා සම්පූර්ණයෙන්ම අයින් වෙලා හේයෝ එකතු වෙනවා. කොම්බු හේයෝ. ඔන්න ඔය විදිහට තමයි නාමපදයට ල් රල් එකතු වෙන්නේ. නැත්තම් කර්මයට ල් රල් එකතු වෙන්නේ.